අපි දැන් යන්න පිටත් වෙන්න හදන්නේ. හිතුවට වැඩිය නම් එච්චරම රසක් නැහැ වගේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ හින්දා ඉතින් මේක වැක්සින් එකක් කටට දාන්න තියෙන්නේ. ඇත්ත නෑ ඇත්තටම. ඒක පොඩ්ඩක්වත් බබඩ උණ ගත්තෙත් නෑ. යා පහසුතාවයෙන් පෙරුණෙත් නැහැ. මේ ඉන්නේ අපේ බිල් එකේ ඒක විතරකින් ධානයට කොතනක ඉන්න බැරි විස්තරයකුත් තියෙනවා. ඒ නිසා ඉතින් ටිකක් ඕන විදිහට තමයි ડોක්ටර් සමන්ත ඉන්න තැන අපිට arrange කරලා අපේ නම්බර චුට්ටමනිකට දෙයියන් විදින්න යනවා. අද අපි යනවා අපේ තියන බබාගේ 4 month vaccine එකට. ඕගොල්ලන්ට මම 2 month එකේ vaccine වීඩියෝ එක ගෙනාවනේ. මේ සැර යන්නේ ඒකෙම දෙවෙනි ඩෝස් එක දෙන්න. ඔන්නෝම තමයි අපේ ධ්‍යාන ලෑස්ති වෙලා ඉතින් කෑ ගහ ඉන්නවා. ඇත්තටම මේ ගිය සැරේ වැක්සින් එකට උණ ගත්තේ නැහැ. මේ සැරේකටත් බොහෝ දුරට උණ ගන්න නැති වෙයි කියලා හිතනවා. මොකද එකම බෙහෙත් එකනේ දෙන්නේ ඉතින්. ඔයගොල්ලෝ බලනවාද හැමදාම මේ කවුද මේ කාර් එක ළඟට එන්නේ කියලා. ඒ තමයි අපේ ඇන්ටි. ඇන්ටි කියන්නේ අපිට උදව්වට ඉන්න ඇන්ටි. හරි හොඳයි අපේ ඇන්ටි. එයා ඉතින් ඔය කියන්නේ බබාට ඔය කරන්න යනවා. දමිත්‍රුවන්ති චූටි ධ්‍යානා බ්ලොග්ස්. අපි දැන් යන්න පිටත් වුණා. අපි අයියේදී විකාර කර තමයි සින්දුවක් අහලා තමයි අපි යන්නේ ඉතින්. ඇත්තටම මේ අපි මේ නතර කරේ මේ කැන්ඩි කලඟ තියෙන අච්චාරු කඩයක් නෝගේගොඩ. මේ ඒ අච්චාරු ඇත්තටම හරිම රසයි. වෙරළු තමයි අපි වෙනදට කන්නේ. වෙරළු තිබුණා. මේ නමුත් මගේ පොරේ නිසාම අපි මේ වෙන එකක් try කරාද. ඇම්බරෙල්ලා පැණි ඇම්බරෙල්ලා එකක් try කරා. බලන්න පොඩ්ඩක්. හිතුවට වැඩිය නම් එච්චරම රසක් නැහැ වගේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ හින්දා ඉතින් සද්දනල් කර හිටියා. දැන් මේ ළමයි කන්න බෑ. බීරක් තියනවා. බීරයක් තියනවා. නෑ. මම අර මික්ස් එකක් ගන්නවා. මික්ස් එකකුත් දෙන්නකෝ.
කියනවා. අපේ අයියා ගිහිල්ලා ආයෙමත් මික්ස් එකක් කියන ඇම්බරෙල්ලා විතරම තියෙන එකක් ගෙනල්ලා දෙන්නා. එහෙම තමයි යාගේ වැඩ පොඩ්ඩක්. ඉන්ටරේ අවුල් වෙන වෙලාවකට. අඹරෙල්ලානේ තියෙන අඹරෙල්ලා ඇත්තටම මේ අරන් තියෙනවා යා. කොහොම තියෙනවා ඕකේ. මේක වහන්නකො පස්සේ කම්. වහලා තියන්න. ඔන්න අපි 9 වෙල්ස් එකට ආවා. චුටි තියාන මැනික අද පුතාට බෙයියන් විදින්න යනවා. චුටි මැනිකට බෙයියන් විදින්න යනවා. අපි මැනිකට මාස 4 බෙයියන් එක විදින්න යනවා. බයි. මෙසරනම් අපි මේ ડોක්ටර් සමන්තව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. ඒ නිසා ડોක්ටර් සමන්ත ගාවටම ගියා. ඔන්න ඔය විදිහට තමයි ડોක්ටර් සමන්ත ඉන්න තැන අපිට arrange කරලා තියෙන්නේ. අපේ නම්බර එක උනේ නම්බර එක මට මතක විදිහට නම්බර 5 වගේ. ඉතින් ડોක්ටර් ඇත්තටම බබාලව හොඳට බලනවා. ටික වෙලාවක් යනවා ඒ නිසා ડોක්ටර් ගාව. ගොඩක් දුරට අපිත් එක්ක කතා කරනවා. බබා මොකද කරන්නේ? ඇක්ටිවිටිස් හරියට කරනවද? එයා ප්ලේ කරන විදිහ හැමදේම ડોක්ටර් අපෙන් අහනවා. ඒ අතරතුර ඉතින් ධානයට එක තැනක ඉන්න බැරි විස්තරයකුත් තියෙනවා. ඒ නිසා ඉතින් ටිකක් හොලම් කරන්න ඕනේ ඒත් එක්ක. නැත්තම් ඉතින් අඬන්න පටන් ගන්නවා. විදිහට තමයි ડોක්ටර් ළඟට ගියාම මේක වැක්සින් එකක් කටට දාන්න තියෙන්නේ. එක කටින් තමයි ඇතුල් කරන් තියෙන්නේ. මේ අපේ දෙවෙනි ඩෝස් එක මේකේ එක ඩෝස් දෙකක් දුන්නාට පස්සේ ඉවර වෙනවා. හරිම හොඳයි ડોක්ටර් සමන්ත ડોක්ටර් මේ හරි ආදරණීය විදිහට තමයි බෙහෙත් එකක් කටට දාන්නේ. බබාට රිදෙන්නේ නැති විදිහට. එයා ඉතින් අඬනවා යාට අපහසු නිසා. හරිම ආදරේ බබාලට. බබාලා බලනකොට පොඩ්ඩක්වත් රිදන්නේ. බබාට කියාරින් විදිහට කතා බහ කරලා තමයි ડોක්ටර් බබාව බලන්නේ. හරිම හොඳ ડોක්ටර් කෙනෙක්. ඒක අර ඩයරියා වලට දෙන රොටාවයිරස් කියලා තියෙන වෛරස් එකක් ඩයරියා සිවියර් ඩයරියා වලට. ඒකට දෙන්නේ. මේ තියෙන අපේ බිල් එක. විද්දද චුටි මැනිකට බේබි විද්දද බේබි විද්දද මේ තියෙන්නේ අපේ බිල් එකේ
ගාන මේ සැරෙත් 17යි 900 ගාණක් 970ක් ගිහින් තිබුණා. ඊට පස්සේ නම් ඉතින් දියන ඇඬුවේ නැහැ. ඒ වෙලට විතරයි ඉතින් චුට්ටක් හඬනවා. ඊට පස්සේ ඇඬුවේ නැහැ. බබාට ඇත්තටම මේ වැක්සින් එකෙත් උණ ගත්තේ නැහැ. අපි පෙනඩෝල් සිරප් ඕනේ නම් උණ ගත්තොත් විතරක් පෙනඩෝල් සිරප් දෙන්න කිව්වා. උණ ගත්තේ නැහැ ඇත්තටම. පොඩ්ඩක්වත් බබාට උණ ගත්තේ නැහැ. අපහසුතාවයකින් පෙරුණෙත් නැහැ. මේ හරිම ක්‍රියාශීලීව වෙනදා වගේම හිටියා. අපි දැන් යන්න පිටත් වෙන්න හදන්නේ ගෙදර. ඔන්න ඔහොම තමයි බෙහෙත් විදපු දිහාන බබා දඟල හිටියේ. එහෙනම් ගයිස් ඔයගොල්ලෝ හැම දිනාටම පරිස්සමින් ඉන්න කියලා කියනවා. අනිත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි. වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා